හායි යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම අයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ high level පාරේ මීගොඩ 20 කණුවේ තියෙන සොඳුරු නිවසක් ගැන තමයි. කොළඹ දිස්ත්‍රික්කයට අයත් මීගොඩ කියන සුන්දර ගම්මානයේ තමයි මේ සොඳුරු නිවස ඉදි කරලා තියෙන්නේ. නිදහස් නිස්කලංකාරස්ථිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ගේට්ටුවක් සහිත තාප්පකින් වට වුණු පර්චස් 21කින් පමණ මෙම අනර්ගිඩම සමන්විත වෙලා තියෙනවා. තවද නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛිලිද මෙම ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. එමෙන්ම වාහන දෙකක් පමණ ගාල් කිරීමට හැකි ඉඩකඩක්ද මෙම ඉඩම සතුව පවතිනවා. සියලු පහසුකම් සපිරි මේ අංග සම්පූර්ණ නිවස ගත් කල ශාලයක්, නිදන කාමර දෙකක්, ඇතුළත නාන කාමරයක්, කෑම කාමරයක් ඇතුළුව මුළු තැන්ගයකින්ද සම්පූර්ණ වෙලා තියෙනවා. සියලු නාගරික පහසුකම් වලටද ආසන්නව ඇති මෙම අනර්ග නිවසේ සිට හයි ලෙවල් පාරට මීටර් 300ක්ද, හෝමාගමට කිලෝමීටර් 3ක්ද, මීගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානට කිලෝමීටර් 1ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. තවද ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා දිතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ නිවසේ ඉඳලා පවතිනවා. ඉතින් යාළුවනේ නිදහස් නිස්කලංක පරිසරයක් සහිත සියලු නාගරික පහසුකම් වලට දිතාමත් ආසන්නව ඇති මෙම අනර්ග නිවස ලක්ෂ 95ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන අතර ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. එහෙමනම් ඔයා හොය හිටියේ මෙවැනි සොඳුරු නිවසක් නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවනේ මේ සොඳුරු නිවස වාගේ සිහින නිවස කරගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් මේනම වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙනකම් අදට නවතිනවා. ගිහිල්ලා එන්නම්. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.